ආයුබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බලන්න නාලිකාවේ අද අපි විශේෂ සාකච්ඡාවකට එක්වන්නේ ලෝකයේ සිටින විවිධාකාර මිනිසුන් විවිධාකාර වැඩ කරන මිනිසුන් එවැනි පුද්ගලයෙක් අද අප හා සම්බන්ධ වෙනවා මේ කතා බහට අපි එනම් මුලින්ම ඔව් හඳුනාගෙන ඉමු ආයුබෝවන් මම මුලින්ම දැනගන්න කැමති ඔබගේ නම Jessing Arabia Netherlands. Ini Ekirawa Amanan kan. Bagi Mumbar Ekirawa Kumar, mamanya Jadi Mumbar Ekirawa ini Askara Nagala. Ini kan saat dia saling ini mama ada. Saat dia pas apa ada langsung. Ini maka අපිට කවුරුත් කියලා දෙන්න කෙනෙක් නැහැ. දේවල් දෙන්න කෙනෙක් නැහැ. අපේ තරුණ වයස අපි හිතු දේවල් එන්නවා. මම මෙහෙම එතකොට කෙනෙක් මාසයක් දුක් විඳලා ගන්න මාසික වැටුප ඔබ එක මොහොතෙන් දැහැ ගන්නවා. ඒ සාධාරණයෙන් අපිට හිතුන්නේ නැහැ. ඒ වකවාන. මේ වෙලාවේදී මට හිතුන්නේ නැහැ. මගේ මේවා එක කරගන්න තමයි මම ඇවිත්. එතකොට ඔබ අස්විරාම නැද්ද ඔබට අසල් ගසන්න කොස් පොලිසියෙන් නැත්නම් එක්කවට ආවදලා පොලිසිය වලට කියන්නේ බස් වල සමාජ භෝගියලට හැම දැන බවම කරා. ඔයගේ සත්‍යයද? ඈ? ඔයගේ සත්‍යය? ඔව් බස් වල. ඔව් අත්‍යවශ්‍ය ප්‍රකාශ කරන ජීවිත කතාව. ඔව්. හරි. එතකොට ඔය කීවරක් මේ සම්බන්ධව දැනට අපි සිතනකම ලබා දෙනවා. යාන්නේ සිරදම්ම විදලා තියෙනවා. මම ඒවා කරලා හැම මගේ පොලිසිය වලට මගේ අයියාගේ ෆොටෝ තියෙනවා. සාමාන්‍යව ඔයාලගේ බන්ධනාගාරවල සිරද කරනවා. ලංකාවේ නඩුව වලයි සිරියාවල සෑම එකක මම ඉඳලා තියෙනවා. එතකොට දැන් අපිට හිතෙන්නේ නැද්ද ඔබගේ තරුණ කාලේ දඩබ්බර කාලේ කරපු දේ හරිද වැරදිද දැන් ඔබ වයසෙන් උපරා ඉඳලා තියෙන්නේ. ඔව්. දැන් ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මේ දේ කරපු දේ හරිද වැරදිද කියලා? වැරදි. මම ඒ කරපු දේ සත්‍යෙන්ම වැරදි. ඉතින් දැන් ඒවා කරන්නේ පොඩි හැකියාවක් කරලා මගේ අනුන් බෝරු බිස්නස් එකක් කරලා පොඩි ගානක් මම හොයාගත්තා. අනුන්ගේ දේවල් වලට මම අත දාන්නේ නැහැ. අනුන්ගුරු ගුණක කියන්නේ ලංකාවට යනවද? ඒක පැත්තක් තෝරන සෑම තැනම ගිහලා කරලා දිනනවා ඒකට. ඒ කියන්නේ බලයන් අර දඩබ්බර ජීවිතේ නෑ ඈත් වෙලා දැහැම ජීවිතයක් වගේ ගත කරන ඔව්. දැන් කරගෙන යන්නේ. ධර්ම ජීවිතයක් තමයි දැන් ගත කරන්නේ. මම දැන් දන්නවා මේ මිනිස්සු දුක් විඳලා මානසික පරි අපි අරගෙන ඒක කරන එක වැරදි. ඒගොල්ලන්ගේ දරුවන් පවුලලා සහෝදරයන්ට මේ එදිනෙ දිනදා දැන් ඒවා මම කරන්නේ. හරි. දැන් මම දැක්කොත් බලන්න ආකාර අවසාන වශයෙන් ඔබෙන් අහනවා. මොකක්ද ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් මම මේ කරපු වැඩි වලට සෑම දෙනෙක්ම මම වගේ මේ වගේ පොඩි හැකියාවක් කරලා ජීවත් වෙනා මිසක් අනුන්ගේ දේවල් අරගන්න හොඳ නැහැ. හරි නේද? පුදුමාර දෙයක් විශ්ලේෂණ දෙනවා මේ අවස්ථාව දැනගීම ගැන ආයුබෝවන්. මේ අපි උත්සාහය දැරුවේ දැක්කොත් බලන නාලිකාවෙන් විවිධ පුද්ගලයන් ගෙන්නලා සමාජයක යහපතක් වෙන දේ කරන්නටයි. දැන් මෙයා එතුමත් කිව්වේ එයා කරපු වැරදි ජීවිත දැන් අයින් කරලා දැහැම ජීවිතයක් බවට පත් කරගත්තා කියලා අපිට අනාගත දූ දරුවන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ තරුණ වයසේදී දඩබ්බර දේවල් කරන්න යන්න එපා. එතකොට හොඳ දේ කරොත් ඔබගේ පසුපසින් හොඳ දේ වැරදි දේ කරොත් ඔබගේ පසුපසින් වැරදි දේ අර ගුණා පසුපස කරතරෝදෙක් නක් මේ ඒක අනිවාර්යෙන් එනවා. ඒ නිසා අපේ කාරුණික කියන අපේ දැහැමි ජීවිතයක් ගත කරන්න ඔබගේ පිළිලාස් වෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ විවිධ චෛත්‍ය සමග අපි ඔබ නැවත හමු වෙන තුරු සීලොන් දෙනාට ආයුබෝවන්.